ඉපිදිලා මැරිලා යන මේ සංසාර ගමන මහ දීර්ඝ එකක්. මේ ජීවිතය ඊටාම දුක් සහිතයි. තරුණකම වයසට යාමෙන් අවසන් වෙනවා. නිරෝගීකම ලෙඩවීමෙන් අවසන් වෙනවා. අප සියලු දෙනාගේම ජීවිත අවසන් වෙන්නේ මරණය. මේ සියලුම දුක්වලට හේතු වෙන තණ්හාව නැති කරන්න ඕනේ. ඒ අමහා නිවන අවබෝධ කරගන්න අපේ සිත මෙහෙවන්න ඕනේ. ඒ සඳහා වීරය කරන්න ඕනේ. මොකෙන්ද? සීල, සමාධි, ප්‍රඥා තුළින් ඔබේ කෙලෙස් නැති කරලා දාන්න ඕනේ. එතකොට පුළුවන් පින්නත් ඔබට ඒ සදාකාලික විමුක්තිය සුවය ඔබගේ ජීවිතයට ලං කරගන්න. එතකොට පුළුවන් පින්නත් ඔබට මේ දුක්ඛිත සසරෙන් එතර වෙන්න. පින්වත්නි, කාමයේ නැමැති මඩ වගුරේ ගිලී සිටින අවිද්‍යාව නැමැති අන්ධකාරයේ නැසීගේ සත්වයින්ට සදාකාලිකවම නිදහස් විය හැක්කේ මේ අප ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් නිවන් මාර්ගයම විතරමයි. ඒ නිසා තමයි අපේ බුදු පියාණන් වහන්සේට පරෝපකාරාය කිව්වේ.